මේ ළඟදි දවසකදී අපි ඔයාලට මේ පේන Land Cruiser 79 ඩබල් කැබ් වාහනේ වීඩියෝ එකක් අරන් ආවා. ඒ වීඩියෝ එකේදී කිව්වා වගේම ඕෆ් රෝඩ් නම් ඕෆ් රෝඩ්, බර වැඩ නම් බර වැඩ ඇතුළු ඕනම ටාස්ක් එකක් ඒකට ගැලපෙන විදිහට අවුරුදු ගානක ට්‍රැඩිෂන් එකත් කැපැසිටි එකත් වගේම හෙරිටේජ් එකත් එක් අරගෙන ආපු වාහනයක් තමයි මේ ඔරිජිනල් Land Cruiser 79 කියන්නේ. අද ගෙනල්ලා තියෙන්නේ එයාගේම සහෝදරයෙක් වෙන Land Cruiser 76 SUV එකේ වීඩියෝ එකක්. ඉතින් අපි අද කතා කරමු මොකද්ද 76 කියන්නේ සහ එයාගේ මෙයාගේ වෙනස්කම් මොනවාද කියලා. එහෙනම් සුපුරුදු පරිදි වීඩියෝ එකට පනිමු. මේ ඔබේ වාහන සීනේ සැබෑ කරන ලංකාවේ එකම සෙවන රේසෙවන සමගින් මම නිපුල් දෙමින්ද. නමසය 84 ඉඳන් 70 සීරීස් එකෙන් අපිට බලාගන්න පුළුවන් මේ යකඩ යකා පර්පස් එක අනුව එක නම්බර්ස් වලින් මාකට් එකේදී බලාගන්න පුළුවන්. මේ අතරින් වඩාත් ප්‍රසිද්ධ 76 සහ 79 එක තියෙද්දී තවත් LCA71 කියන two-door short wheelbase SUV එකකුත් ඔයාලට මේ පේන 76 four-door station wagon එකත් අපේ පරණ පොලිස් වාහන වගේ LC78 long wheelbase troop carrier model එකක් වගේම කලින් වීඩියෝ එකේදී ඩිස්කස් කරා වගේ LC79 single cab සහ double cab pickup variants උත් ලබා ගන්න පුළුවන්. කිව්වා වගේම 1984 වල ඉඳන් එන heritage එක සහ tradition එකත් එක්ක old school robust look එකත් එක්ක එන මේ වාහනේ සහ Land Cruiser 79 series එකේ obvious body type එකේ වෙනස් ඇරුණම වෙනස්කම් නැතිම තරම්. හැබැයි 2026 දී පවා බලාගන්න පුළුවන් මේ Land Cruiser 76 කියන්නේ අදටත් ලෝකේ අසීමිත ෆෑන්ස්ලා ගොඩක් ඉන්න වගේම හැම පර්පස් එකකටම පාවිච්චි වෙන ඉතාමත් ප්‍රසිද්ධ වගේම ලංකාවේ මාකට් එකේදී ඉතාමත් මිලියන් ඉහළ නමුත් සෑහෙන හොඳ ඩිමාන්ඩ් එකක් තියෙන වාහනයක්. වාහනේ පර්ෆෝමන්ස් වලට ආවම 79 Land Cruiser එකට 100%ක් ඩෙන්ටිකල් විදිහට තමයි ලැබෙන්නේ. 2023 න් පස්සේ එන හැම මොඩල් එකේදීම 2.8 ලීටර් ටර්බෝ ඩීසල් එන්ජින් එකක් හෝස් පවර් 200ක් සහ නිව්ටන් මීටර් 500ක ටෝක් එකක් ලැබෙනවා. 0 to 100 යන්න සතියක් ගත වුණාට මේ වාහනේ පර්පස් එකට අදාළ අවශ්‍ය ප්‍රමාණයේ performance මේ වහනේ බොහොම efficient විදිහට ලැබිලා තියෙනවා. performance වලදී තියෙන එකම වෙනස වෙන්නේ වාහනේ payload එක සහ වාහනේ බරයි. 79 dual cab එක කිලෝ 1325ක් එද්දී 76 SUV එක එහෙම නැත්නම් wagon එක කිලෝ 1245ක් තමයි බර වෙන්නේ. වාහනයට ටොන් 3මාරක උපරිම බරක් ටෝ කරන්න පුළුවන් වෙන්නේ හරියට අපි හවසට අපේ සුරතලත් එක්ක ඇවිදින්න යනවා වගේ. වාහනේ එක්ස්ටීරියර් ඩිසයින් එකත් සෑහෙන දුරට ඩෙන්ටිකල් විදිහට තමයි හම්බ වෙන්නේ. සුපුරුදු iconic historical design එකත් එක්ක බොහොම robust feeling එකක් සහ old school off-roading vibe එකක් ගෙන මේ 76 series එක අද 2026 ගැලපෙන පොඩි subtle changes ටිකක් එක්ක තමයි එන්නේ. LED headlamps, optional front chrome fittings, iconic Tata lettering එකක් එක්කන grill එක, බොහොම ලස්සන curves එක්කන bonnet එක, fog lights මේ අතරින් විශේෂයි. ඒ වගේම
15 or 16 inch wheel size එකක් එක්ක කැමති නම් ගන්න පුළුවන් all terrain tires, optional snorkel එකක්, chrome mirror caps, third mirror එකක් වගේ options ගොඩක් බහලුව බලා ගන්න පුළුවන්. off-road missions වලට ගැලපෙන aluminium side steps, front and rear mud guards උත් තියෙනවා. තවත් ඒ කාලේ වගේම සෑහෙන ලොකු window opening එකක් තියෙන doors තමයි ලැබෙන්නේ. rear design එකත් traditional look එක සහ rear mounted spare wheel එකත් එක්ක iconic SUV එකක බොහොම ලස්සන look එකක් අපිට හම්බෙලා තියෙනවා. තවත් විශේෂම දෙයක් වෙන්නේ dual opening vertical rear doors. අද කාලේ ගොඩක් වාහනවල වැරදිලාවත් බලා ගන්න හම්බ වෙන්නේ නැති ඒ tradition එක ඕනම කෙනෙක්ට බොහොම ලස්සන මතකයන් අලුත් වෙනවා කියන එකට අනිවාර්යයි. ඉතාමත් හොඳ boot space එකකුත් ලැබෙනවා. ඉන්ටීරියර් එකට ආවමත් කතාවේ කිසිම වෙනසක් නැහැ. ඒ iconic look එක ඒ විදිහටම තියෙන ගමන් අවශ්‍ය දේවල් පමණක් අද කාලයට ගැලපෙන modernize වෙලා තියෙන්නේ බොහොම seamless විදිහට. මේ අතරින් single multifunction leather wrapped steering wheel එක, gauge cluster එක, powered mirrors, power windows, auto headlamps, gear cowling එක, leather සහ suede mix seats, USB ports සහ screen, digital rear view mirror එකත් විශේෂයි. ඊට අමතරව 6.7 inch color touchscreen display එකක්, 4 speaker audio system එකක්, Apple CarPlay සහ Android Auto සහ digital clock එකකුත් තියෙනවා. old school vibes තියෙන AC louvers, manual AC controllers, analog gauge cluster එකත් එක්ක තියෙන පොඩි digital screen එක, storage areas, cup holders මේ ඔක්කොම ඒ vintage style එකට හැදිලා තියෙන නිසා මේ වාහනේ value එක සෑහෙන preserve වෙන හේතුවක් වෙනවා. driving සහ safety අතිනුත් වාහනය ගොඩාක් improve වෙලා තියෙනවා. cruise control, active traction control, anti-lock braking system එකක්, downhill assist සහ total safety system එකකුත් තියෙනවා. මේ පරණ නමුත් අලුත් 2026 Land Cruiser 76 එක හැමෝම කැමති වාහනයක් නෙමෙයි. හැබැයි අද වෙනකම් මේ වාහනේ තාමත් production වාහනයක් වෙන්න අනිවාර්යයෙන්ම ලොකු හේතුවක් තියෙන්නේ කියන එක කිසිම රහසක් නෙමෙයි. old school life එකට තාමත් ආස නමුත් modern safety සහ technology එකත් එක්ක experience කරන්න කැමති ඔයාටම ස්පෙෂලි හැදිච්ච වාහනයක් තමයි මේක. ඒ වගේම ඔයාගේ ඉන්වෙස්ට්මන්ට් එකටත් සෑහෙන හොඳ රිටර්න් එකක් සහ ප්‍රොටෙක්ෂන් එකකුත් එකතු කරලා දෙන වාහනයක් විදිහට මේ 76 එක සෑහෙන ප්‍රසිද්ධයි. ඉතින් Rear 7 අපි මේ හැම බජට් එකකටම හැම ඔඩියන්ස් එකකටම ගැලපෙන මේ වගේ වාහන ඔයාලා ඉස්සරහට අරගෙන ගොඩක් ආසාවෙන් එන්නේ මේ වීඩියෝස් බලලා ඔයාලගේ ඔටෝමෝටිව් ඩිසිෂන්ස් හරි විදිහට ගනී කියන එකම බලාපොරොත්තුවෙන්. මේ වාහනය ගැන ඔයාලගේ කමෙන්ට්ස් පල්ලෙහෙන් දාන්නත් අමතක කරන්න එපා. මේ වගේම තවත් වීඩියෝ එකකින් අපි ආයිත් හම්බ වෙනකන් අපි අදට ගිහින් එන්නම් මේ ඔබේ වාහන සිහිනය සැබෑ කරන ලංකාවේ එකම 7 Rear 7 සමගින් මම නිපුල් දෙමින්ද.